everyone, welcome back to my channel. I am Sevandi Pereira. This is Happy Place. Happy Place එකක තුල ඉන්න ඔයාලා හැම දෙනා බොහොම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අරගෙන ආව බොහොම වැදගත් ඒ වගේම very powerful tools වගේක් වචන වගේක් ඔයාලගේ ජීවිතේම සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ වචන වලින් මට මගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වුණා. ඒ නිසා මම හිතුවා happy place එකේ ඒ මගේ ජීවිතය වෙනස් කරගන්න මට උදව් වෙච්ච වචන ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. ඉතින් මේ වචන මම කිව්වා වගේ හරිම powerful. ඒක නිසා මේවට පුළුවන් අපේ ජීවිතේම වෙනස් කරන්න. ඉතින් මේවා ඇත්තටම මැජික් වචන ඒ වගේම මේ වචන සීක්‍රට් එකක්. ඇත්තටම මේක රහසක්. අද මම හිතුවේ හැපි ප්ලේස් එකකලා ෂෙයා කරගන්න. හැපි ප්ලේස් කියන්නේ සතුට බෙදෙන තැන නිසා මම හිතුවා මේ වචනත් ඔයාලගේ ජීවිතේටත් මොනවා හරි දෙයක් මේ වචන වලින් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මම හිතුවා හැපි ප්ලේස් වෙතින් මේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ප්‍රබල වචන ටික මේ මගේ ජීවිතේ වෙනස් කරපු වචන. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලා කල්පනා කරන්න ඇති වචන වලට පුළුවන්ද කියලා කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න. ඔව්. වචන කියලා කියන්නේ හරිම බලවත් දෙයක්. එයාට පුළුවන් කෙනෙක් ඉන්න තැනින් ඉහළට ඔසවන්නත්, ඒ වගේම ඉන්න තැනින් පහළට ඇදලා දාන්නත්, කඩා වට්ටන්නත්. වචන ඒ තරම් ප්‍රබලයි. සමහරක් වෙලාවට අපි කතා කරන සමහර වචන නිසා කෙනෙක් ගොඩාක් එයාගේ මානසික තත්ත්වය ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා මානසික ගැටලුවක් දක්වා මානසික රෝගයක් දක්වා යන්න පුළුවන් සමහරක් වචන නිසා. ඒ වගේම තමයි සමහරක් වචන නිසා අපි දිරිගැන්විලා අපි ඉදිරියටම ගිහිල්ලා අපේ ජීවිතේ දිනන්නේ වචන ආශිර්වාදයක් වෙලා එනවා. ඉතින් ඒ විදිහට ඔයාගේ ජීවිතයට ආශිර්වාදයක් ගේන්න පුළුවන් වචන කීපයක් තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. ඉතින් අංක 1ටම කියන්න ඕන දැන් මම මගේ ජීවිතේ සාර්ථක කරගන්නනේ මේ වචන යොදාගත්තා කියලා කිව්වේ. ඉතින් තව කෙනෙක් සාර්ථකත්වයේ දකින විදිහට නෙමෙයි මම සාර්ථකත්වයේ දකින්නේ. ඔබ සාර්ථකත්වයේ දකින විදිහට නෙමෙයි තව කෙනෙක් සාර්ථකත්වයේ දකින්නේ. ඒක නිසා මුලින්ම කියන්න ඕනේ මේ සාර්ථකත්වය කියලා කියන දේ එකිනෙකා දකින විදිහ වෙනස් වෙනවා. දැන් අපි හිතුවොත් එහෙම ගොඩාක් සල්ලි තියෙන හොඳ වාහනයක් තියෙන මෙන්න මේ වගේ කෙනෙක් මේ වගේ සැප පහසුකම් තියෙන දෙයක් තමයි මේ සාර්ථකත්වය කියන්නේ කියලා ඒක එයා දකින විදිහ. තව කෙනෙක් හිතන්න පුළුවන් ජීවත් වෙන්න හොඳ ආදායම් මාර්ගයක් තියෙනවා අවශ්‍ය විදිහට වියදම් කරන්න හැකියාව තියෙනවා ඒක තමයි සාර්ථකත්වය කියලා. තව කෙනෙක් හිතන්න පුළුවන් යාගේ රැකියාවේ උසස්ම තත්ත්වයටපත් වුණාට පස්සේ ඒක තමයි යාගේ සාර්ථකත්වය කියලා. කොහොම වුණත් මේ සාර්ථකත්වය කියලා කියන දේ මනින්න විදිහ දකින්න කෝණය එකිනෙකාගෙන් වෙනස් වෙනවා. ඉතින් කොහොම වුණත් මට කියන්න ඕන මම මගේ ජීවිතේ සාර්ථකත්වය මේ වෙනකොට ළඟා කරගෙන ඉන්න කෙනෙක්. ඒ කියන්නේ මම දකින හැටියට මම ගොඩාක් සාර්ථකයි. එහෙම හැමෝටම කියන්න අමාරුයි. මොකද අද ගොඩාක් මිනිස්සු සාර්ථකත්වය කියලා දකින්නේ සාර්ථකත්වය කියලා තමන් ළඟ තියෙන සාර්ථකත්වය අඳුනා ගන්න බැහැ මිනිස්සුන්ට. ඒක නිසා එයාලා ගොඩාක් වෙලාවට තමන් ළඟ නැති දේවල් ගැන කම්ප්ලේන් කර මට මේ දේවල් නැහැ කියලා තමන් ළඟ තියෙන දේවල් අඳුනගන්නේ නැහැ. ඉතින් තමන් ළඟ තියෙන දේවල් පාවිච්චි කරලා මේවා ස්කිල්ස් විදිහට යොදාගෙන ජීවිතේම දිනන්න පුළුවන්. ඒක නිසා තමන් ළඟ තියෙන දේවල් අඳුනා ගන්න ඊට පස්සේ ඔබට පුළුවන් ඔය සාර්ථකත්වයේ කියන දේ කරා ළඟා වෙන්න. අනිත් එක ඔබට නැති දේවල් ගැන දුක් වෙන එක පැත්තක තියලා ඔබ ළඟ තියෙන දේවල් ගැන සතුටු වෙන්න පුරුදු වෙන්න. එතකොට ඔබටත් ඔය තමන් සාර්ථකයි කියන ජීවිතය අඳුනා ගන්න පුළුවන් වෙයි. එහෙම නැති කෙනෙක්ට කවදාවත් ජීවිතේ සාර්ථක කරගන්න වෙන්නේ නැහැ. මොකද ඒක නෑ අරක නෑ මේක නැහැ කියලා ජීවිතය හැමදාම පැවෙනවා දුක් වෙනවා. ඒක නිසා අපි ළඟ දැනට තියෙන දේවල් දැකලා ආනේ මට මෙච්චර දෙයක් තියෙනවා නේද? මං ගාව මෙච්චර දේවල් තියෙනවා නේද කියලා තමන්ගේ සාර්ථකත්වය හිතින් මැනගන්න. අනිත් අයට සාපේක්ෂව බැලුවාම මට මේ දේවල් තියෙනවා නේද කියලා. ඔයාට පුළුවන් දවසක ඔයාට පැත්තකට වෙලා වාඩි වෙලා කොලයක් අරගෙන ලියලා බලන්න ඔයා ළඟ මොන තරම් දේවල් තියෙනවද කියලා. සමහරක් විට පාරට වැටුණු මිනිස්සෙක් ගාවත් සමහරක් විට හොඳ ශක්තිමත් අතපය 4ක් තියෙන්න පුළුවන්. ඒක නිසා හැමෝටම බොන්න වතුර ටිකක් තියෙන එක පිරිසුදු වතුර වීදුරුවක් සමහර කෙනෙක්ට පිරිසුදු වතුර වීදුරුවක් නැති වෙන්න පුළුවන් බොන්න. ඒ නිසා අපිට ජීවත් වෙන්න ගොඩක් දේවල් ඕනේ. හැබැයි
මේ හැම දෙයක්ම ਸਰව සම්පූර්ණයෙන් ලැබෙන දවසේ සාර්ථකත්වය කියලා හිතන් හිටියොත් ජීවිතේ කවදාවත් දිනන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකත් මතක තියාගෙන මම දැන් අර කතා කරපු වචන කීපය ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් අර powerful magic words ටික. ඉතින් අංක 1ටම මගේ ජීවිතේ වෙනස් කරපු වචනය තමයි psychology කියලා කියන්නේ. psychology කියලා කියන්නේ A level bioscience කරලා ජීවිතේ මොකද්ද කරන්න කියලා හරි තීරණයක් ගන්න තේරුමක් නැතුව ඉන්න වෙලාවක මගේ ජීවිතේ වෙනස් කරපු වචනය psychology. ඉතින් මම අදටත් දහස් වාරයක් මිලියන වාරයක් මට කියා ගන්න බැරි තරමක් psychology වෙනුවෙන් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ psychology කියන විෂයට. මොකද මේක මාව ඉහළින් ඔසවලා තියන මේ සමාජ තලය තුළ මට බැබලෙන්න ඕන පාර හදලා දුන්නා psychology කියලා කියන විෂය. ඉතින් මගේ ජීවිතේ වෙනස් කරපු පළවෙනිම දේ තමයි psychology. මගේ ජීවිතේ වෙනස් කරපු වචන වලින් පළවෙනිම වචනේ තමයි gratitude. එහෙම නැත්නම් කෘතඥ වීම. thankfulness කියලාත් අපි හඳුන්වනවා. ඉතින් මෙන්න මේ දේ තමයි අංක 1ට මට ඔයාලට ෂෙයා කරන්න ඕන. ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් ප්‍රබලම වචනයක් තමයි මේ thankfulness එහෙම නැත්නම් gratitude කියලා කියන්නේ. ඉතින් ඔයාලා හිතනවා ඉතින් මේ කෙනෙක්ට ස්තුතිවන්ත වෙන එකෙන් මොකද්ද ඔය තරම් සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඇත්තටම අපි happiness ගැන කතා කරොත් psychology වල මනෝවිද්‍යාවේ happiness සතුට ගැන කතා කරන හැම තැනකදීම ඒකේ බේස් එක වෙන්නේ gratitude. ඒ කියන්නේ කෘතඥ වීම. අපිට බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනිම මේ කෘතඥ වීම ගැන කියලා දුන්නේ. ඉතින් මේ කෘතඥ වීම එහෙම නැත්නම් අපිට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. මම කියවනේ ඔයාලට පුළුවන් කොලයක් අරගෙන ඔයා ළඟ දැනට තියෙන දේවල් ලිස්ට් එකක් හදන්න. එතකොට ඔයාටම තේරෙනවා ඔයා ළඟ මොනතරම් දේවල් මේ වෙනකොට තියෙනවද කියලා. ඉතින් ඒ තියෙන දේවල් වලට දිනපතා ස්තුතිවන්ත වෙන එක තමයි අපි මෙතනදී කරන්නේ. ඒ කියන්නේ අපි මේක ප්‍රැක්ටිස් එකක් විදිහට උදේ හරි හවස හරි අපි තෝරගත්ත වෙලාවක අපි අපේ දවසට අපිට ලැබුණු මේ ජීවිතේට අපිට ලැබිලා තියෙන මේ පවුලට අපිට ලැබිලා තියෙන සතුට හිතෙන දේවල් වලට ස්තුතිවන්ත වෙනවා. මෙහෙම ස්තුතිවන්ත වෙනකොට අපිට දැනෙනවා අනේ අපිට ඇත්තටම මේ තැනට එන්න මොනතරම් මිනිස්සු ප්‍රමාණයක් උදව් කරලා තියෙනවද? අපේ දෙමාපියෝ, අපේ පවුලේ අය, සහෝදර සහෝදරියෝ, ගුරුවරු, අපිට කොච්චර උගන්වපු ගුරුවරු ඉන්නද? අපිට දැනුම දීපු අය, ආශිර්වාද කරපු අය වචනකින් හරි එයාලගේ කාලය, ධනය, ශ්‍රමය අපි වෙනුවෙන් වැය කරලා අපිට ජීවිතේ මේ තැනට එන්න උදව් කරපු මොනතරම් මිනිස්සු ඉන්නවද? ඉතින් මේ හැම දෙයකටම අපිට පුළුවන් ස්තුතිවන්ත වෙන්න. දිනපතා මේ දේවල් වලට අපි ස්තුතිවන්ත වෙනකොට අපිට දැනෙනවා මෙන්ටලි අනේ මම හරි හොඳ මිනිස්සෙක්නේ. මට පුළුවන්නේ මට උදව් කරපු මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේ හොඳ මානසිකත්වයක් මට තියෙන්නේ කියලා තමන් ගැන තමන්ට දැනෙන ආඩම්බරය නිසා අර අපේ මනස බොහෝම සතුටටපත් වෙනවා. ඉතින් මේ සතුටු හෝමෝන් අපේ නිපද වෙනවා කියලා කියන්නේම අපේ බ්‍රේන් එක අපිට හොයා සතුට ලබා දෙනවා. ඉතින් ඒක නිසා මේ gratitude කියලා කියන දේ එහෙම නැත්නම් මේ thankfulness කියලා කියන දේ හරිම වැදගත්. අපේ මනස රිලැක්ස් කරලා අපිට අපි ගැන නිකන් ඇත්තටම මේක ස්වයං අභිමානයක් අපිට ඇති කරලා දෙන්න. ඉතින් මේක නිසා ඔයාට පුළුවන් දිනපතා ඔයාට මේ ජීවිතේට උදව් වෙන මිනිස්සුන්ට දවස ගානේ අපිට සමහර මිනිස්සු හම්බ වෙනවා අපේ ජීවිතේට උදව් කරන. අනිත් එක තමයි මට විශේෂයෙන්ම කියන්න ඕන ජීවිතයේ සමහර ප්‍රශ්න නිසා මම අඬලා තියෙනවා, දුක් වෙලා තියෙනවා, කලකිරිලා තියෙනවා. හැබැයි අද වෙනකොට මම පුරුදු වෙලා තියෙනවා ඒ හැම දෙයක්ම ඒ හැම ඉගෙනගත්ත ඒ මට දුක හිතුණු හැම දෙයක්ම පාඩමක් විදිහට අරගෙන එකෙන් ගන්න පුළුවන් පාඩම මගේ ජීවිතයට අරගෙන ඒ පාඩම ඉගෙනුව නිසා මම මේ සිද්ධියට අද ස්තුතිවන්ත වෙන්න තරම් මම මේ gratitude එක මේ thankfulness එක practice කරනවා කියලා මට ඔයාලට කියන්න ඕනේ. ඉතින් ඒක මාරම ඒක තමන් ඇත්තටම අත්විඳලා බලන්න ඕන දෙයක්. මේ විදිහට තමන් වටා ඉන්න තමන්ගේ දරුවන්ට පවා අපිට පුළුවන් ස්තුතිවන්ත වෙන්න. මොකද මේ හැම දෙයක්ම අපිට කරගන්න අපේ හැමදෙනාගේම සහයෝගය ඕනේ. මේ සමාජයේ අපිට හුදකලා ජීවත් වෙන්න බෑ. ඉතින් ඒක නිසා අපිට එකිනෙකාට අපෙන් මේ ලැබෙන සහයෝගය අපිට ලැබෙන සහයෝගයට අපිට පුළුවන් දිනපතා තෝරාගත්ත වෙලාවක ස්තුතිවන්ත වෙන්න. ඉතින් මගේ ජීවිතේ වෙනස් කරපු අංක 1 තමයි ඔය thankfulness එහෙම නැත්නම් මේ gratitude කියලා කියන්නේ. ඉතින් මේ එපිසෝඩ් එක ටිකක් දිග වෙන නිසා මම හිතුවා part 2 එකක් අරගෙන ඇවිල්ලා මගේ ජීවිතේ වෙනස් කරපු අනිත් ප්‍රබලම වචනේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒක අනිවාර්යයෙන්ම බලන්න. මොකද ජීවිතේ සාර්ථක කරගන්න නම් මේ වචන සේරම අපේ ජීවිතේට ඇප්ලයි වෙන්න ඕන. එහෙනම් ගිහින් එන්න සුබ දවසක් මේ happy place
මම සෙව්වන්දි පෙරේරා මනෝවිද්‍යා පුහුණු උපදේශිකා. ගෙන් එන්න සුබ දවසක්.